අයිබෝවන් සුබ දවසක් වික්කඩොට් අපේ චැනල් එකේ තියෙන අලුත්ම වැඩසටහන ක්‍රිකට් බේස් විත් වික්කඩොට්. අපි ආදරය කරන ක්‍රිකට් එකක් තියෙනවා. අපි කැමති ක්‍රිකට් එකක් තියෙනවා. ඒකත් එක්ක අපි ක්‍රිකට් ක්‍රීඩකයෝ ගැන පැහැදීමක් තියෙනවා. මේ ක්‍රිකට් එක ගැන පැහැදීමක් තියෙනවා. හැබැයි මේ ක්‍රිකටර්ස්ලා නිර්මාණය වීම, ක්‍රිකටර්ස්ලා බිහිවීම සම්බන්ධයෙන් හරි අපූර්ව කතාවක් තියෙනවා. ඉතින් එකපාර නිර්මාණය වෙන්නේ නැහැ. මේ ක්‍රිකටර්ස්ලා එකපාර බිහි වෙන්නේ නැහැ. ඒ පිටිපස්සේ නිහඬ චරිතයක් ඉන්නවා. නිහඬ පෞරුෂයක් ඉන්නවා. අන්න ඒ පෞරුෂය හොයාගෙන තමයි ක්‍රිකට් බේස් වැඩසටහන අද පළමු වැඩසටහන ගෙන එන්නේ. ඉතින් මහර ජනාධිපති විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු, කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු, ගම්පහ දිස්ත්‍රික් ක්‍රිකට් ඇසෝසියේෂන් අනුබද්ධ සියනෑ ක්‍රිකට් සමාජයේ ප්‍රධාන පුහුණුකරු, ඒ වගේම ගම්පහ දිස්ත්‍රික් මිනිසුරු සංසදයේ සමාජික ප්‍රදීප් නිශාන්ත මහතා. අයිබෝවන් සර්. අයිබෝවන්. මම සර්ගෙන් අහන්න පළවෙනි ප්‍රශ්නේ, දැන් පුහුණුකරු කියන භූමිකාවට එන්න කලින් සර් ඉස්සෙල්ලාම වැළඳ ගන්න ඇත්තේ ක්‍රිකට් නේ. එතකොට කොහොමද මේ ක්‍රිකට් එකට අනුගත වෙන්නේ කියන ප්‍රශ්නේ මම මුලින්ම සර්ගෙන් අහන්න කැමතියි. ඇත්තටම කතා කරන්න ඕනේ ක්‍රිකට් කියන්නේ ගොඩක් මගේ නම් හදවතේ තියෙන ගේම් එකක්. එතකොට ක්‍රිකට් අපි පරිසරයක් කියන්නේ ක්‍රිකට් මම සෙල්ලම් කරනකොට අපේ අයියා සෙල්ලම් කරනවා අපේ ඉස්කෝලේම කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ 1999 කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රිකට් පටන් ගන්න තිබ්බේ. ඒවකට ක්‍රිකට් පුහුණුකරු දිනේෂ් තාරක මහත්මයා පුහුණු කරලා තිබ්බේ. එතකොට මම 2001 වර්ෂයේ 6 වසරේ ඉඳන් ක්‍රිකට් ගහන්න පටන් ගත්තේ. එදා තුර මම under 19 වෙනකම් කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ සෙල්ලම් කරලා තියෙනවා. එතකොට 13න් 15, 15න් 15, 17න් 15, 19න් 15 වර්ෂවල වලදී සෙල්ලම් කරලා තියෙනවා. ඒතකොට 19න් 15 කැප්ටන් කරලා තියෙනවා. ක්‍රිකට් ක්‍රීඩාව ඒ තරම් කියන්නේ ස්කූල් මට්ටමේ ඒ තරමට කරලා තියෙනවා. ඒකම ඊට පස්සේ දැන් මම පුහුණුකරු දූරදර්ශන සියනෑ ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා සමාජයක් වශයෙන් සෙල්ලම් කරලා තියෙනවා. එතකොට සර් දැන් ඔය ක්‍රිකට් ජීවිතය ඇතුලේ සර්ට මොකද අමතක නොවන සංසිද්ධියක් තියෙනවද? ඔය ක්‍රිකට් ගහපු එක ඇතුලේ. රයිට්. ක්‍රිකට් ක්‍රීඩාව නියැලෙන කාලේ අපිට ඇත්තටම කතාව අපිට ආර්ථික මට්ටමින් ගොඩක් දුෂ්කරතා තිබ්බා. සෙල්ලම් කරනකොට අපිට ක්‍රීඩා භාණ්ඩ ගන්නකොට ගොඩක් අපහසුතාවයන් තිබ්බා. එතකොට අපිට අවශ්‍ය බැට් එකක් ගන්න, අවශ්‍ය පෑඩ් එකක් ගන්න, හෙල්මට් එකක් ගන්න අපේ කිසිම ආර්ථික මට්ටමක ශක්තිමත් වෙලා තිබ්බේ නැහැ අපි. ඉතින් අපි ගොඩක් සෙල්ලම් කරනකොට අපේ යාළුවෝ 4-5 දෙනෙක් අපි ඇත්තටම වැලිගොඩ ගාලා තියෙනවා සෙල්ලම් කරන්න. එතකොට මම නම් රුපියල් 20-10 වෙනම එකතු කරලා තියෙනවා ඒ දවස්වල බඩු ගන්න කියලා. මගේ ක්‍රිකට් ජීවිතේ මට අමතක වෙන්නේ අන්න ඒ දේවල් ටික. මොකද සෑහෙන අමාරුතාවයකින් තමයි බඩු අරන් තියෙන්නේ. මොකද මගේ එක බැට් එකක් තිබ්බා, සම්පූර්ණ බයින්ඩින් විතරයි බැට් එකේ තිබ්බේ. ඉතින් ඒවා තමයි ක්‍රිකට් ජීවිතේ අමතක නොවෙන සිදුවීම්. මොකද දැන් ළමයෙක් ගත්තාම බැට් 2-3ක් ඒ ළමයිට තියෙනවා. අපිට කිසිම පහසුකමක් නැතුව තමයි අපි ඒ කාලේ ක්‍රිකට් ක්‍රීඩාවට නියතුනේ. ඒක තමයි මට ඇත්තටම අමතක නොවන දෙයක් වශයෙන් කියන්න තියෙන්නේ. හොඳයි. ඒ වගේ දෙයක් තමයි මේ ක්‍රිකට් එක්ක සර්ට තියෙන කතාව, සිද්ධිය. එතකොට දැන් පුහුණුකරු භූමිකාව කොහොමද ආරම්භ වෙන්නේ? කොහොමද පටන් ගන්නේ පුහුණුකරු භූමිකාව? ඇත්තටම ඒ කියන්නේ අපි සෙල්ලම් කරන කාලේ ක්‍රිකට් ක්‍රීඩාව නියැලෙන කාලේ ඉඳන් පොඩි ළමයිට අපි කෝච් කරපු සර් අපිට පොඩි ළමයි ඉස්සෙල්ලා බලන්න දීලා තියෙනවා. ඉතින් එතකොට පොඩක් ආසාවක් ඇති වුණා මටත් පුහුණුකරුවෙක් වෙන්න පුළුවන්ද කියන තැන ඉඳලා. ඉතින් එතකොට අපේ ඒ දවස්වල ආර්ථික මට්ටමත් අඩුයි. ඒ හින්දා ඒ ලෙවල් කරන කාලේ ඉඳන්ම පොඩියට අපි කිරිඳිවැල ක්‍රිකට් ඇකඩමි කියලා එකක් පටන් ගත්තා. එතකොට අවුරුදු 18යි හරියටම. ඉතින් අවුරුදු 18න් ඇකඩමි පොඩ්ඩක් කළා තමයි ආර්ථික මට්ටමින් ශක්තිමත් වෙලා ක්ලාස් ෆීස් එකක් හරි දීලා ඒක පටන් අරගත්තේ 2008 වර්ෂයේදී. එතකොට 2010 වර්ෂයේ තමයි මම ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරුවන්ගේ සංගමයේ විභාග එක්සෑම් එක ලෙවල් 1 එක පාස් වුණේ. එදා මෙදා තුර ඒ කියන්නේ 2010 පාස් වුණාන් පස්සේ ඉස්කෝල ගණනාවක පුහුණුකාරයෝ දත්වය දරලා තියෙනවා.
විශාල ජයග්‍රහණ ප්‍රමාණයකුත් අරගෙන තියෙනවා. හොඳයි. දැන් මේ වෙනකොට මම හිතන්නේ සර් එක්ක කතා කරපු මූලික කාරණාවලදී ඔබට පැහැදිලි වෙන්න ඇති මේ ක්‍රිකට් කියන දේ ජීවිතේට වැළඳගත්තාම කොයි වගේ දෙයක්ද තියෙන්නේ, කොයි වගේ කැපකිරීමක්ද තියෙන්නේ කියලා. ඉතින් මම එන්නම් ඊළඟට මේ වර්තමාන පුහුණුකරු කියන චරිතයට. ඒ කියන්නේ ජනාධිපති විද්‍යාලයේ වර්තමාන පුහුණුකරු. ඉතින් මම කැමතියි දැනගන්න ඔබ එනකොට ජනාධිපති විද්‍යාලයේ තිබ්බ ක්‍රිකට් එකයි දැන් මේ වෙනකොට මේ වර්තමානයේ තියෙන ක්‍රිකට් එකයි කොහොමද දැන් කරගෙන යන්නේ? මම මහර ජනාධිපති විද්‍යාලයට සම්බන්ධ වුණේ 2013 වර්ෂයේදී. එතකොට එවකට අපි පුහුණුවීම් කළා 3 දෙනෙක් හිටියා. 2015 අවුරුද්දේ ඉඳන් මම තනියෙන් කෝච් කරන්න පටන් ගත්තේ මහර ජනාධිපති විද්‍යාලයේ. එතනින් සිට 2013 වර්ෂයේ සිට 2025 වෙනකම් මම තාම ජනාධිපති විද්‍යාලයේ ප්‍රධාන පුහුණුකරු වර්ෂයේ කටයුතු කරනවා. එතකොට එවකට අපි පුහුණු 2013 මම ක්‍රිකට් පටන් ගන්නකොට ක්‍රිකට් එක තිබ්බේ ඩිවිෂන් 3 මට්ටමක තමයි තිබ්බේ හැම ලෙවල් එකකම. ඒ කියන්නේ 13න් 15 15 15 17න් 15 19න් 15 රයිට්. එතකොට අපි සෑම මට්ටමකම ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා ක්‍රිකට් එකේ. මොකද 13න් 15 දැන් ඩිවිෂන් 1 මට්ටමකට ඇවිල්ලා තියෙනවා. 15න් 15 තාම ඩිවිෂන් 3 මට්ටමේ තියෙන්නේ. 17න් 15ත් එහෙමයි. 19න් 15ත් අපි ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ සෑම වර්ෂයකදීම අපි ඇවිල්ලා තියෙනවා ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් 16 කණ්ඩායම් 32 අතරට හැම වර්ෂයකදීම ඇවිල්ලා තියෙනවා. එතකොට මෙතෙන්දී අපි මට ජනාධිපති විද්‍යාලයේදී ක්‍රිකට් පුහුණුකාරීත්වය දන්නකොට ගොඩක් විශේෂ අර්බුදතාවලට ලක් වෙන්න අපිට අවස්ථාව උදා වුණා. මොකද 2019 වර්ෂයේදී සහනාන් බෝම්බ ප්‍රශ්නය වුණා. එතෙන්දී අපිට ක්‍රීඩා කරන්න ගොඩක් අපහසුතාවයට පත් වෙලා තිබ්බා. එතකොට ඒකම ඔයගොල්ලන් දන්නවා ඇති කොරෝනා වසංගතය ඇවිල්ලා තිබ්බා. කොරෝනා වසංගතයේදීත් අපිට පුහුණුවීම් කරන්න සෑහෙන අපහසුතාවයට පත් වුණා. මොකද අපි ළමයි එක්කෙනා දෙන්න ගෙනල්ලා තමයි පුහුණුවීම් කරලා තියෙන්නේ. ඒ හින්දා විශාල කැපකිරීමක් කළා ඒ ටිකේදීත්. එතකොට තෙල් අර්බුද කාලේ වර්ෂයක් තිබ්බා. එතකොට තෙල් නැතුව ඒතර මම මේ ඉස්කෝලේ නතර වෙලා ඇවිල්ලා ක්‍රීඩාව උගන්වලා තමයි මේ ළමයි මේ තත්ත්වයට ගෙනත් දුන්නේ. ඒකේ ප්‍රතිඵලයක් වශයෙන් 2022-23 වර්ෂයේදී අපිට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් 510කින් අවසන් තරගය දක්වා ක්‍රීඩා කරන්න හම්බුණා. 13න් 15 ඩිවිෂන් 3 මට්ටමේ ඉඳන් අවසන් තරගය දක්වා ආවා. අවසන් තරගයේ වර්ෂාව නිසා සමතුලිතතාවය අපිට අත්ුනේ. ඒකම 2023-24 වර්ෂයේ අපි දිවයිනේ ඩිවිෂන් 2 කාණ්ඩය යටතේ අන්තිම 16 දෙනා අතරට අවිල්ලා තියෙනවා. ඒකම ගිය වර්ෂයේ අපි ඩිවිෂන් 2 කාණ්ඩයෙන් ඩිවිෂන් 1 කාණ්ඩයට උසස් වීමක් ලැබලා තියෙනවා. එතකොට මගේ ක්‍රිකට් ජීවිතේ ජනාධිපති විද්‍යාලයේ ක්‍රිකට් ජීවිතේ ලැබපු ලොකුම ජයග්‍රහණය තමයි ඩිවිෂන් 1 මට්ටමකට 13න් 15 තේනීපත් වීම සම්බන්ධව. ඒකම කියන්න ඕනේ අපේ ස්කෝලෙන් බිහිවෙච්ච විශාලතම ජයග්‍රහණයක් තමයි ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රීඩකයෙකු තේරුම්පත් වීමම සම්බන්ධව. එතකොට ඩිනෝස් ජෙලෝන් අපි ශ්‍රී ලංකා කණ්ඩායම 19න් 15 ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළා. ඒ වගේම සෑම වර්ෂයකදීම දිස්ත්‍රික් කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෝ එක්කෙනෙක් හෝ දෙන්නෙක් අපේ විද්‍යාලයෙන් බිහි වෙනවා. ගිය අවුරුද්දේ මිහිසර ඔෂාන් පුතා දිස්ත්‍රික් කණ්ඩායමේ උපනායකත්වයේ දරුවා. ඒ ඉස්සෙල්ලා වර්ෂයේ කියන්නේ 2023 වර්ෂයේ අග්‍රජ සදේව පුතා දිස්ත්‍රික් කණ්ඩායමේ නායකත්වයේ දරුවා. ඒ ඉස්සෙල්ලා 2022 වර්ෂයේදී ඩිනෝස් ජෙලෝන් දිස්ත්‍රික් සහ පළාත් කණ්ඩායම් වල නියෝජනය කරලා තියෙනවා අපේ විද්‍යාලයේ. හින්දා ලොකු ජයග්‍රහණ ඒවා. මොකද අපිට ඩිවිෂන් 3 මට්ටමක අපේ ඉස්කෝලේට මහර ජනාධිපති විද්‍යාලයට අපිට සයිඩ් විකට් 3ක් විතරයි තියෙන්නේ. ඒකෙත් ගොඩක් තැන් අබලන් වෙලා තියෙන්නේ. ඉතින් ක්‍රීඩා පිටියක්වත් නැතුව තමයි අපි සෙල්ලම් කරන්නේ. ක්‍රීඩා පිටියක්වත් නැතුව තමයි අපි ඇවිල්ලා මහන්සිලා සෙල්ලම් කරලා ඩිවිෂන් 1 මට්ටමකට ඇවිල්ලා තියෙන්නේ. ඒ හින්දා මම දක්නනකොට මගේ විශාල ජයග්‍රහණය තමයි ඩිවිෂන් 1 එකට ගෙනෙන්නේ. හොඳයි. රටේ ආපු ඒ ගොඩක් ප්‍රශ්නවලදී ක්‍රිකට් ගහපු ආකාරය ඔයගලන්ට දැනගන්න ලැබෙන්න ඇති. කොරෝනා කාලේ, එතකොට ආර්ථික අර්බුද කාලේ මෙහි සර් කිව්වනේ මෙහි නැවතිලා හිටියා. ඉතින් ලොකු කැපකිරීමක් කරලා ජනාධිපති විද්‍යාලය අද මේ වෙනකොට හොඳ මට්ටමකට ඇවිල්ලා තිනේ. ඉතින් ඇත්තටම ක්‍රිකට් බේස් විත් විකඩොට් වැඩසටහනටත් ඕනේ මෙන්න මේ දේ එළියට ගන්න තමයි මේ ස්කූල් ක්‍රිකට් එකේ තියෙන මේ කවුරුත්
දකින්නේ නැති පැතිකඩවල් එළියට ගන්න තමයි මේ වැඩසටහන මම හුඟක්ම නිර්මාණය කරන්නත් හිතුවේ. ඉතින් අපි ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙමු. මම ඊළඟට එන්න කැමතියි මේ ස්කූල් ක්‍රිකට් සිස්ටම් එක සම්බන්ධව. ඒ කියන්නේ අපේ පාසල් පද්ධතියේ ක්‍රිකට් වලින් එළියට එනවනේ යම් ක්‍රීඩකෙක් පිටිකරුවෙක් හරි පන්දු යවන්නෙක් හරි එළියට එනවා. එතකොට මේන අවුට්පුට් එකයි එතකොට අපිට මොකද 19න් 15 ආවට පස්සේ ඊළඟට තියෙන්නේ ජාත්‍යන්තර මට්ටමට යන්න ක්‍රීඩකෙක්ට. එතකොට ඒන අවුට්පුට් එක අනිකුත් රටවල් වලින් මේ එන ස්කූල් සිස්ටම් එකයි මේ ක්‍රිකට් එකයි එක්ක ගත්තොත් අපි කොතනද ඉන්නේ, අපිට මොනවද තියෙන ගැටලු, මොනවද ප්‍රශ්න, අපිට ඒගොල්ලොත් එක්ක කම්පිටිටිව් එකක් තියනවද නැත්නම් අපි ඒ කොච්චර ප්‍රශ්න තිබ්බත් අපි දැන් ක්‍රිකට් ගහනවනේ. එතකොට කොහොමද මේ අපේ ස්කූල් ක්‍රිකට් එකයි වෙන රටක සිස්ටම් එකකුත් එක්ක ගත්තොත් අපි කොහොමද කොයි වගේ තැනකද ඉන්නේ? මම මුලින්ම කතා කරන්නම් අපේ කියන්නේ අපේ ක්‍රිකට් කොහොමද අපේ ශ්‍රී ලංකා ක්‍රිකට් කොහොමද තියෙන්නේ කියන එක. එතකොට අපි ඉස්සෙල්ලාම පාසල් මට්ටමින් තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් එක තියෙන්නේ. පටන් ගන්න පාසල් මට්ටමින් කියන්නේ 13න් 15 15න් 15 17න් 15 19න් 15. එතකොට ඇත්තම කතාව කියන්නේ අපේ පහසුවන් අඩු පහසල් ගොඩක් තියෙනවා ක්‍රිකට් වල. මොකද ගම්පහ දිස්ත්‍රික්කයේ ගත්තාම අපිට ඇත්තටම ටර්ෆ් ක්‍රිකට් තියෙන්නේ ඊටාම සීමිත ප්‍රමාණයක් ඉස්කෝලවල වලට. එතකොට ඒකම තව තියෙනවා පහසුවන් සෑහෙන අඩුයි. ක්‍රීඩා පිටි නොමැති පාසල් තියෙනවා ගම්පහ දිස්ත්‍රික්කය ඇතුළත. මම දැන් ගම්පහ දිස්ත්‍රික්ක ගැන විතරයි කතා කරන හින්දා කතා කරන්නේ. ඒකම තව අනිත් දිස්ත්‍රික්ක වලත් එහෙමයි ක්‍රීඩා පිටි සෑහෙන අඩුයි. එතකොට සාමාන්‍ය ළමයෙකුට ක්‍රීඩා පිටියක් තුළ කරන ක්‍රියාවන් ටික කරන්න අමාරුයි ක්‍රීඩා පිටියක් නැති වුණා. ඉතින් අපිට හොඳ ක්‍රීඩා පිටියක් තියෙන පාසලකට ගිහිල්ලා තමයි දරුවෙක්ව මෙව කරගන්න දරුවෙක්ව වැඩි ඉස්සරහට යන්නම් ඒ දරුවෙක්ට ක්‍රීඩා පිටියක් තියෙන පාසලකට යවන්න වෙනවා. එතකොට ඒකම තමයි ක්‍රීඩා බඩුවල අපහසුතාවයන් තියෙන ගොඩක් තැන්වල ක්‍රීඩා උපකරණ ඒ කියන්නේ ගොඩක් ඉස්කෝලවල දුප්පත් ඉස්කෝලවල තියෙන්නේ. එතකොට ඒගොල්ලන් ක්‍රිකට් ගහනකොට අපහසුතාවයක් දෙනවා. මොකද ඒක මම දැන් මේ අදහස් කරන්න ආවේ මොකද ඒ හින්දා සමහර විට ක්‍රිකට් බඩු නැති හින්දා ක්‍රීඩා පිට්ටනියක් නැති හින්දා මූල්‍යමය ශක්තිමත් භාවයක් නැති හින්දා ගොඩක් අපිට අපේ හොඳ සම්පත් අපිට නැති වෙනවා. මේ 13න් 15 ගහනවාන් පස්සේ ළමයා 15න් 15 වෙනකොට ඒ ළමයාව නැති වෙනවා. මොකද අර සම්පත් සීමිත ප්‍රමාණයක් තියෙන නිසා ඒගොල්ලන් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් වෙනවා. එතකොට අන්න ඒ සම්පත් ප්‍රමාණයක් අපිට ලැබෙනවා නම් අපේ ක්‍රිකට් එක තව ඉස්සරහට යන්න පුළුවන්. මොකද ආපෙලක් දෙමාපියෝ ඉන්නවා ආර්ථික මට්ටමේ ශක්තිමත් වෙලා නැහැ. හරි. එතකොට ක්‍රීඩා බඩුව අරන් දෙන්න තියෙනවා. මොකද ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ ටිකක් සාමාන්‍ය වියදමක් යන ක්‍රීඩාවක්. ඉතින් එතකොට ආර්ථික මට්ටමේ ශක්තිමත් නැති හින්දා සමහර විට ටික කාලයක් ක්‍රිකට් සෙල්ලම් කරලා හොඳ ප්ලේයර් කෙනෙක් වුණත් අපිට නැති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අපිට 13න් 15 ඉඳන් 19න් 15ට වෙනකොට අන්න ඒ වගේ ක්‍රීඩකයොත් රැක ගන්න පුළුවන් නම් අපේ ක්‍රිකට් එක තව ගොඩක් ඉස්සරහට යනවා. ඒ වගේම තමයි තාක්ෂණික දියුණුතාවය. හරිද? දැන් මොකද අපේ මේ පොඩි ඉස්කෝලවල වලට අපිට බෝලින් මැෂින් එකක් නැහැ. ඒ වගේ ගොඩක් අපහසුතාවයන් වලට පත් වෙලා තියෙනවා. මොකද ඇත්තටම කතාව සයිඩ් විකට් එකක් වත් නැති ඉස්කෝල තියෙනවා. ඉතින් එතකොට මේ තාක්ෂණික පැත්තෙන් ගොඩක් අපහසුතාවයන් වලට පත් වෙලා තියෙනවා. බෝලින් මැෂින් එකක් නැති මේ ප්‍රශ්න තියෙනවා. ඉතින් මේ ළමයි ගොඩක් ඒක තමයි කොළඹට ඇවිල්ලා කොළඹින් හරි ටිකක් ක්‍රිකට් එක ඉගෙන ගන්න. ඉතින් හැබැයි අර කොළඹට එනකොට ගොඩක් පිරිසක් හැලෙනවා. ඉතින් මේකට කිසි බලධාරීන් ඇවිල්ලා අපිට උදව් කළොත් පාසල් ක්‍රිකට්, ඒ කියන්නේ දුෂ්කර පාසල් වල ක්‍රිකට් එක ඉස්සරහට අදා ගන්න මේක ඒ කියන්නේ අර මම කිව්ව මූලික කාරණාව ටික. ඒ කියන්නේ ක්‍රීඩාවට අවශ්‍ය මූලිකම පහසුකම් ටිකවත් දුන්නොත් ඒ ළමයි තව ඉස්සරහට යනවා. ඒකෝට අපිට 13න් 15 ඉඳන් 19න් 15ට හැලෙන්න කණ්ඩායම නැති වෙනවා. ඉතින් මේකත් එක්ක තමයි අපි ලෝකයේත් එක්ක තරඟ කරන්න ඕනේ. ඒකෝට 19න් 15 අපේ 19න් 15 බිහි කරන ප්‍රොඩක්ට් එකක්. ඒ කියන්නේ ස්පීඩ් ළමයෙක් අපි හදනවා 19න් 15 වෙනකොට. හැබැයි වෙන රටකදී ওই දේවල් නැහැ. ඒ ළමයට කිසිම මුදලක් යන්නේ නැහැ. ඒගොල්ලන් 13න් 15 ඉඳන් ගහන්නේ ටර්ෆ් ක්‍රිකට් වල ක්‍රිකට් එක. ඒගොල්ලන්ට බෝලින් මැෂින් එක තියෙනවා හැම වෙලේම. ඒගොල්ලන්ට අවශ්‍ය කෝචස්ලා තියෙනවා, දැනුම සම්භාරයක් තියෙනවා. ඉතින් ඒගොල්ලන්ගෙන් 19න් 15 වෙනකොට අර අපේ 13න් 15 ඉඳලා 19න් 15ට එනකොට ළමයි හැලෙනවා වගේ එහෙම වෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ 13න් 15 ආපු ළමයි ටිකම 19න් 15 වෙනවා. ඉතින් විශාල දක්ෂතාව තියෙන ළමයි ටිකක් එතනින් හැදෙනවා.
හැබැයි අපිට වෙන්නේ 13 5 ඉඳන් 10 වෙනකොට අර ආර්ථික මේ ප්‍රශ්න හින්දා තමයි ගොඩක් හැදෙනවා. මොකද ආර්ථික මට්ටමින් ගොඩක් අරගෙන යන්න පුළුවන් දෙමව්පියෝ ඉන්නා නම් විතරක් ළමයින්ව ඉස්සරහට යනවා. හින්දා ඔතනින් අතලොක්සයි තමයි ගොඩක් අර පහසුකම් අඩු දරුවෝ ඉස්සරහට එන්නේ. මේ පහසුකම් අඩු දරුවන්ටත් ඉස්සරහට දීලා අපේ ක්‍රිකට් එකත් තව ටර්ෆ් ක්‍රිකට් ටිකක් අපේ ලංකාවේ වැඩි කරලා දැනුම තියෙන පුද්ගලයෝ තව ගෙන්නගෙන ප්‍රෝග්‍රෑම්ස් කරලා ළමයිට පොඩක් තව වැඩියෙන් ළමයිට දැනුමක් දීලා ක්‍රීඩාව සම්බන්ධව මෙව කළා නම් අපේ ක්‍රිකට් එකයි පිටරට ක්‍රිකට් එකයි හරියට. මට දැනෙන්නේ ඒ දේ තමයි. මොකද අපේ ක්‍රිකට් එක තව ගොඩක් ඉස්සරහට හැදෙන්න නම් අපේ තාක්ෂණික පැත්තෙන් ඉස්සරහට යන්න ඕනේ. එතකොට අර කිව්ව ගැටලුව හදාගෙන ඉස්සරහට යන්න ඕනේ. ඒක තමයි මට කියන්න තියෙන්නේ. මං හිතන්නේ අපේ ස්කූල් ක්‍රිකට් සිස්ටම් එකයි අපි මං කම්පිටිෂන් එකක් නෙගියේ. ඒ කියන්නේ වෙන රටක තියෙන එකයි අපේ රටේ තියෙන එකයි සම්බන්ධවනේ කතා කරේ. ඒක ඔබට පැහැදිලි වෙන්න ඇති අපේ ක්‍රිකට් එක කොයි වගේ තැනකද තියෙන්නේ කියලා. ඉතින් අපි දැන් උදාහරණයක් ගත්තොත් අපිට ළඟම ආසන්නම රට ඉන්දියාව. ඒක ඉන්දියාවෙන් බලන්න මේ ජාතික කණ්ඩායමට එන ඒ කියන්නේ ඉන්දියානු 19න් පහළ ඉන්දියා ඒ කියන එක ඇතුලේ කොච්චර තරඟකාරීත්වයක් තියනවද මේ ක්‍රීඩකයෙක් ඇතුලේ ක්‍රීඩකයෝ කොහොමද සෙල්ලම් කරන්නේ මේ මොරාල් එක. එතකොට අන්න ඒ පැත්තෙනුත් ඒ රටවල් ගොඩක් ඉස්සරහට ඇවිල්ලා තියෙන. ඉතින් ඔබේ දරුවව ක්‍රිකට් වලට එනකොට ක්‍රිකට් පුහුණු වීම වලට එනකොට ඉතින් මම මේක ඇවිල්ලා ඉතින් අපි ක්‍රිකට් හදන්න ගන්න උත්සාහයක්. ඉතින් දෙමාපියනුත් තමන් දරුවන්ගේ දක්ෂතා දැනගෙන ඔවුන්ට පුළුවන් තරම් උපරිම සහයෝගයක් දෙමු කියලා තමයි මම මේ ස්කූල් ක්‍රිකට් එක ගැන කතා කරන මේ ප්‍රශ්නේදී අවධානය යොමු කරේ. හොඳයි. ක්‍රිකට් කියන්නේ මේ වෙනකොට දවසෙන් දවස අප්ඩේට් වෙන ක්‍රීඩාවක්. ඉතින් මේ අප්ඩේට් වෙන ක්‍රීඩාවක් එක්ක පාසල් ක්‍රිකට් එක ඇතුලේ පුහුණු කරුවෙක් විදිහට මේ තාක්ෂණය කියන කාරණාව කියන්නේ නිවැරදි ඉරියව් නිවැරදි අංග චලන මේවත් එක්ක කොහොමද මොන වගේ අභියෝගයක්ද මේ ස්කූල් ක්‍රිකට් එක ඇතුලේ තාක්ෂණයෙන් පිරිපුන් ක්‍රීඩකයෙක්ව බිහි කරන්න මම කැමති ඔබත් එක්ක අත්දැකීමක් බෙදා ගන්න. රයිට් දැන් ඔයා කිව්ව මාර්තිකාව ගොඩක් හොඳයි. මම මේක කතා කරන්න මෙහෙම තාක්ෂණික පැත්ත. තාක්ෂණික පැත්ත කිව්වහම ඉස්සෙල්ලාම අපි බලන්න ඕනේ. මොකද අපි ළඟට එන්නේ ගොඩක්ම පොඩි ළමයි, චූටි ළමයි. එතකොට දැන් ඉන්න චූටි ළමයි ඉස්සරහ හිටපු ළමයි වෙනස්. මොකද අපි ඒගොල්ලන්ගේ බලන්න ඕනේ පෝෂදායී මට්ටම. එතකොට මේගොල්ලන්ගේ කිසිම දැන් ඉන්න ළමයිගේ පෝෂදායී මට්ටමක් නැහැ. මොකද ඉස්සර නම් ගොඩක්ම පෝෂදායී දේවල් තමයි ආහාරයට ගන්නෙ. එඳ දැන් පෝෂදායී මට්ටමක් නැහැ. එඳ විශේෂයෙන්ම ළමයෙක්ට ඉතාලම මේ අවුවේ ඉන්නකොට එහෙම ගොඩක් දුර්වල වෙනවා. ඉතින් අපි ඒගොල්ලන්ට ඉන්ජරි වෙන්න පුළුවන් අවස්ථාවන් වැඩි. මොකද ඒගොල්ලන්ට හරියට ඒගොල්ලන් පෝෂදායී මට්ටමකට අවිල්ලා නැති හින්දා ඒගොල්ලන්ට ඉන්ජරි වෙන අවස්ථාවන් වැඩි. ඉතින් අපි අනිවාර්යයෙන්ම දැන් ඉන්න ක්‍රිකට් එකේ අනිවාර්යයෙන්ම විශේෂයෙන්ම බලන්න ඕනේ තාක්ෂණික පැත්ත. මොකද අපි ෆාස්ට් බෝලර් කෙනෙක් නම් අවස්ථාවන් තුනක් තියෙනවා බෝල් කරන්න සයිඩ් ඔන් සෙමි ඔන් ෆ්‍රන්ට් ඔන් කියලා. ඒතකොට ස්පිනර් කෙනෙක් නම් සයිඩ් ඔන් කියලා වෙනම තියෙනවා මේ පොසිෂන් එක බෝල් කරන්න. ඒතකොට බැට්ස්මන් කෙනෙක්ගෙත් වෙනම තියෙනවා නිවැරදි ඉරියව් වලට බැට් කරන ආකාරය. එහෙනම් හරියට අපි බලන්න ඕනේ තාක්ෂණික පැත්ත හරියට තියෙනවද කියන එක. හැබැයි මෙහෙම දෙයක්වත් මගේ පෞද්ගලික මතය මෙහෙමයි. බැටිං කරන්න ගියාම නම් හැබැයි මෙහෙමයි රන්ස් අපි රන්ස් ගහන බැට්ස්මන් කෙනෙක් ගෙන අපි එයාගේ තාක්ෂණික කාරණාව. කියන්නේ ඇත්තටම අපි කියමුකෝ එයා අපි කෙලින් බෝලේ අපි කියමුකෝ උදාහරණයක් ලෙස අපි ගන්නමුකෝ එයා කෙලින් බෝලේ හරහට ගහනවා. හැබැයි එයාට රන්ස් තියෙන්නේ එතන. ඉතින් අපි බලන්න ඕනේ ඊට පස්සේ එයාගේ මොකද්ද ගැටලුව තියෙන්නේ. මොකද එයාගේ ඒකේ රන්ස් වෙන පැත්ත අපි මේ එයාව නැති කරන එක නෙමෙයි. අපි එයාගෙන් ඒ කියන්නේ අවුට් වෙන්නේ නැතුව අපි වැඩිපුර එයාට මොකද තාක්ෂණික පැත්තෙන් අපිට එයාට දෙන්න පුළුවන් දේ මොකද්ද කියලා එයාගේ රිකවරි එකක් කරලා එයාට එතන එයාගේ වැරද්ද හදලා එයාට රන්ස් එන එක නවත්තන්න නැතුව එයාගේ සෙල්ලම් කරන එක තමයි එතන වැදගත්ම දේ. එතකොට පන්දියම් ඉරියව් ටික අනිවාර්යයෙන් විශේෂයෙන්ම පන්දියම් ඉරියව් ටික ඒ තාලට වෙන්න ඕනේ. මොකද සමහර ගොඩක්ම බෝලර්ස්ලාගේ මම දැකලා තියෙනවා ඒක ඉරියව් වලින් බෝල් කරන්න. ඉතින් වැරදි ඉරියව් වලින් බෝල් කළාන් පස්සේ ගොඩක්ම ඒ කියන්නේ දැන් ටික කාලයක් යාගේ ක්‍රිකට් ජීවිතයේ තියෙන්නේ ක්‍රිකට් ඉස්සරහට යන්න අමාරුයි. සාමාන්‍ය ඒ කියන්නේ අපි කියනවා ඒකට මික්ස් ඇක්ෂන් එකක් කියලා. මික්ස් ඇක්ෂන් එක කියන්නේ උඩ කෑල්ල වෙනම තාලෙට යට කෑල්ල වෙනමයි කිය. දේ එතකොට ඕකේ ටික කාලයක් තමයි බෝල් කරන්න පුළුවන් ඉන්නේ. හැබැයි අපි හරි දේ මුලින් ඉඳන් මම කියන්නේ නැහැ 17න් 15 19න් 15
කෙනෙක්ගේ ඒක හදන එකට වඩා අපි ඉස්සෙල්ලාම 13න් 15 තමයි හදාගෙන යන්නේ. මොකද 13න් 15 අපි ওই දේ හදාලා තිබ්බොත් අපිට කිසිම ගැටලුවක් නැතුව එයාට දිගටම ගොඩක් කාලයක් සෙල්ලම් කරන්න පුළුවන්. එහෙනම් විශේෂයෙන්ම මුලින්ම 13න් 15 අපි ළඟට එන ළමයාව අපි තාක්ෂණික පැත්තෙන් අපි හදලා තිබ්බොත් එයාට ඉන්ජරියක් නොවි සෑහෙන කාලයක් සෙල්ලම් කරන්න පුළුවන්. හැබැයි අපි එයාගෙන් අවශ්‍ය දේ විතරක් එයාගෙන් ලබාගෙන විතරක් තිබ්බොත් ඒ ක්‍රීඩකයාට කරන අසාධාරණ මොකද එයාට සෑහෙන කාලයක් සෙල්ලම් කරන්න බෑ. මොකද ස්කූල් ක්‍රිකට් එක ඉවර වෙච්ච ගමන් එයාගේ සමහර වෙලාවට මම දන්න ගොඩක් ප්ලේයර්ස්ලා ඉන්න කොන්ද රිදෙනවා. එතකොට කකුල් පැත්තක් රිදෙනවා. ඒ වගේ ගොඩක් ගැටලු තියෙනවා. ඒ හින්දා අපි මුලින්ම හැබැයි තාක්ෂණික පැත්ත අපි හදන්න ඕනි 13න් 15 අපි ළඟට එන ළමයාව 13න් 15 එන ළමයාව අපි හදලා තියෙන්න ඕනේ. ඒක අපි තාක්ෂණික පැත්ත අපි හදන්න ගියොත් 19න් 15 වෙනකොට එයාට විකට්ස් එන ඒවා ටිකයි රන්ස් එන ඒවා ටිකයි නතර වෙනවා. ඉතින් මම අර ඉස්සෙල්ලා රන්ස් ගැන කතා කරලා වගේම තමයි බෝලින් පැත්තත්. ඉතින් අපි 19න් 15 වෙනකොට තාක්ෂණික ගැටලුව හදනවට වැඩිය අපි මුල් පෙර ඒ කියන්නේ පෙර 13න් 15 අපි තාක්ෂණික ප්‍රශ්න ටික ඔක්කොම හදලා තිබ්බනම් අපේ ක්‍රිකට් එක ගොඩක් ඉස්සරහට යනවා. එතකොට ඉන්ජරි වෙන ප්‍රමාණයත් අඩුයි. ඒවා ටික තියෙනවා. ඒ වගේම තමයි මේ තාක්ෂණික සම්බන්ධව ගොඩක් දැනුම තියෙන පුද්ගලයෝ ඉන්නවා. එතකොට ඒ පුද්ගලයෝ මේ ගමේ ඉස්කෝලවල වලට ඇවිල්ලා අවශ්‍ය පුහුණුකරුවන්ට ඇවිල්ලා ගොඩක් ඒ කියන්නේ තාක්ෂණය සම්බන්ධව මොකක් වැඩසටහනක් හරි වැඩමුළු වල ටිකක් හරි පැවැත්වුවොත් මේට වැඩිය අපිට තව ක්‍රිකට් වලේ ඒ කියන්නේ ඉන්ජරියක් නොවෙන්න අපිට ක්‍රීඩකයෙක් බලාගෙන ඉස්සරහට යන්න පුළුවන්. මොකද නැත්තම් අපිට වෙන්නේ తాවකාලික ක්‍රීඩකයෙක් විතරයි වෙන්නේ. එයාගෙන් අපිට සෑහෙන කාලයක් වැඩක් ගන්න බැරි වෙනවා. ඉතින් අපි මම හිතනවා මේ වැඩසටහනෙනුත් අපිට ඒක ලොකු පන්නරයක් වෙයි. මේක දකින්න කවුරු හරි කෙනෙක් ඇවිල්ලා අපිට තාක්ෂණිකයේ මට්ටමින් මේට වැඩිය දැනුමක් තියෙන පුද්ගලයෝ ඇවිල්ලා අපිට උදව් කළොත් මේ ගමේ ක්‍රිකට් අපිට හදාගෙන යන්න පුළුවන්. දැන් සර් අපි දකිනවා මේ ගොඩක් දරුවන් මේ අර ක්‍රිකටර්ස්ලව අනුකරණය කරනවා අනුගමනය කරනවා. එතකොට දැන් ඔය තාක්ෂණය කියන කාරණේදී ඔය දරුවෝ ඉන්නවා මේ උදාහරණයක් විදිහට සංගක්කාර වගේ මම බැට් කරනවා. හැබැයි මේ අන්න ඒ වගේ කාරණාවලදී දැන් ඔවුන් හිතන්නේ ඔවුන් හරි කියලා. මේ විදිහ බැට් මේ විදිහ තමයි හරි කියලා. නමුත් ඔය ඒ වගේ අර අනුකරණය අනුගමනය කරන අවස්ථාවලදී මේ දරුවන්ව කොහොමද يعني ඒ ඉන්න ආකල්ප වලින් පොඩ්ඩක් يعني ඒක වැරදි ආකල්පයක් නෙමෙයි. සංගක්කාර වගේ බැට් කරනවා කියන එක විරාට් කොහ්ලි වගේ බැට් කරනවා කියන වැරදි ආකල්පයක් නෙමෙයි. හැබැයි අපි හරි තාක්ෂණය දෙන්න එපා. ඔබට ඒ වගේ කොහොමද ඔබට ඒ අත්දැකීම් තියෙනවද ඒ වගේ දරුවෝ වෙනස් කරලා ඒ වගේ මොන හරි තියෙන මම කැමති ඒකත් මේකත් එක්ක කතා කරනවා. right ඒකෙදි මට මෙහෙම කියන්න පුළුවන්. මොකද අනුකරණය කියන එක ඇයි අනුගමනය කරන එකයි. ඔතෙන්දී තියෙන ප්‍රශ්නයක් අපි ඉලකර රත්න දිල්ෂාන් අපි උදාහරණයක් ගමුකෝ. එයා දිල් ස්කූප් එක ගහලා තියෙන්නේ අපි දිල් ස්කූප් එකේ ප්‍රැක්ටිස් කරනකොට එක ෂොට්ස් එකක් ගහන්න ෂොට්ස් 10000ක් විතර එයා ෂොට්ස් එකේ ප්‍රැක්ටිස් කරලා තියෙනවා දිල් ස්කූප් එක ගහන්න. ඉතින් ඒ වගේම තමයි ඒ කියන්නේ කුමාර සංගක්කාර ගත්තාම එයා කවර් ඩ්‍රයිව් එක හොඳට බැට් කරන කෙනෙක්. එයා කවර් ඩ්‍රයිව් සෑහෙන ප්‍රමාණයක් ගහලා තියෙනවා ඒක තත්ත්වයට එන්න. ඉතින් අපේ කිඩකෙක් එකපාරටම ඇවිල්ලා මම කුමාර සංගක්කාර වගේ බැට් කරනවා කියලා කියන්න බෑ. මොකද එයාගෙත් කුමාර සංගක්කාරගෙත් තාක්ෂණික ගැටලු තියෙනවා. ඒ කියන්නේ එයාගේ බැට් එකේ එන තාලේ කකුල එන තාලේ ගොඩක් ගැටලු එහෙම තියෙනවා. හැබැයි එයා රන්ස් ගහනවා. ඉතින් අපි මුලින්ම අපි 13න් 15 වගේ කාලේදී අපිට තීරණය කරන්න බෑ මම කුමාර සංගක්කාර වගේ ගහනවා කියලා. සමහරට අපි නැචරල් ඇඟෙන් එන්න පුළුවන් කුමාර සංගක්කාර වගේ බැට් කරන ස්ටයිල් එක. ඉතින් අපිට එතනදී වැරදින අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ සංගක්කාර ඒකේ ගොඩක් ප්‍රැක්ටිස් කරලා තියෙනවා. චූටි කාලේ ඉඳන්ම සංගක්කාර ඒකේ ප්‍රැක්ටිස් කරලා තියෙන හින්දා තමයි එයාගේ වැරද්ද නැතුව එයා බැට් කරන්නේ. මොකද එයාට හොඳට බෝල්ට ඇවිල්ලා සෙල්ලම් කරන්න පුළුවන්. කකුල ඒ කියන්නේ කකුල එක පැත්තක වුණත් බැට් එක පැත්තක වුණත් එයාට හොඳට සෙල්ලම් කරන්න පුළුවන් චූටි කාලේදී. එයා සෑහෙන ප්‍රමාණයක් එකට මහන්සිලා දිනවා. ඉතින් අපි 13න් 15 ළමයෙකුට ආදර්ශයක් දෙන්න හොඳ නැහැ. මගේ මතේ නම් කුමාර සංගක්කාර වගේ වා බැට් කරන්න ඒ කියන එක. මොකද එයාට ගොඩක් එක්ස්පීරියන්ස් එකක් අරගෙන එයා under 19 එයා ඊට එහා ෆස්ට් ක්ලාස් ගහනකොට ඔන්න එයාට තේරෙනවා මෙන්න මේ තාලෙට බැට් කරන්න කියලා. එතකොට එයාට ඔන්නම් සංගක්කාර තාලෙට බැට් කරගන්න පුළුවන්. වෙන ඕන කාලෙට තාලෙට බැට් කරන්න පුළුවන්. හැබැයි 13න් 15 වෙනකොට අපිට ආවෙනික ස්ටයිල් එකක් තියෙනවා. අපි ආවනික ස්ටයිල් එකට හැඩ ගහලා පුහුණු කරුගෙනුත් අහලා මට මේ ස්ටයිල් එක හරියනවද? මම මේකෙන් අවුට් වෙනවද නැද්ද කියන තැන ඉඳලා ඒක තීරණය ගන්න. මොකද අපි සංගක්කාර තාලෙට 13න් 15 මේ බැට් කරන්න ගියොත් නැත්නම් වෙන බැට්ස්මන් කෙනෙක් තාලෙට 13න් 15 මේ බැට් කරන්න ගියොත් ඒක අවුට් වෙන්න පුළුවන්. ඉතින් එයා අවුට් වෙන්නේ නැතුවනේ බැට් කරන්න ඕනේ ඉස්සෙල්ලාම. ඒකින්ද කෝච් කෙනෙක් කතා කරලා අහලා ඉන්න පුහුණු කරුගෙනුත් මොකද්ද ගැටලුවක් තියෙන්නේ ඒකේ කියන එක අහගෙන මම නම් හිතන්නේ
ඉස්සලාම තමන්ගේ ස්ටයිල් එකකට තම බැට් කළාම තමන්ට ආවේනික තාලට. මොකද පෙලක් ළමයිගේ කකුල තියෙනවා මේ තාලට එන්නේ. කකුල පොඩක් ඇද කට්ටිය ඉන්නවා. එතකොට බෝල් කරන්න ගියාම දැන් බුම්රාග වගේ බෝල් කරන කට්ටිය දැන් හැදිලා ඉන්නවනේ. ඉතින් එතකොට පෙලක් කට්ටිය අතේ එහෙම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඩේල් ස්ටේන්ගේ අත සාමාන්‍ය යාගේ ඩේල් ස්ටේන්ගේ අත මෙතන දුන්නක් වගේ යදෙනවා. ඉතින් ඒක සාමාන්‍ය වෙනස් කට්ටියගේ අනිත් කට්ටියගේ වෙන්නේ නැහැ. ඉතින් එයාගේ තාලට දාන්න පුළුවන් එයාට තමයි. ඉතින් ඒකින්ද මම හිතනවා 13 15 වෙනකොට ක්‍රීඩකයෝ ආදේශ කරන්නේ නැතුව අපි ටිකක් ඉස්සරහට යනකොට බල්ලා එතකොට අපේ ක්‍රිකට් එකේ දැනුමක් තියෙනවා. දැන් දැනුම හදා ගන්නකම් Taman කෝච් යටතේ හදාරගෙන ඒ කෝච් කියන දේවල් ටික අහගෙන කළා නම් ගොඩක් හොඳයි කියලා හිතනවා. හොඳයි. දැන් අපි මුලින්ම කතා කරපු මෙයා හොඳ පිටිකරුවෙක්, මෙයා හොඳ පන්දු යවන්නේ. අපි කෙලින්ම කියනවනේ. පැතුම් නම් හොඳ බැට්ස්මන් කෙනෙක් කියලා. දැන් ඔබට වැටහෙන ඇති ඒ පිටිපස්සේ ඕව නිර්මාණය කරන්න කෝච් මොන වගේ කැපකිරීමක් කරනවද, කෝච් මොන වගේ කට්ටක් කනවද කියන එක ඔයගලන්ට වැටහෙන්න ඇති. ඒ කියන්නේ මේ පිටිපස්සේ ඉඳගෙන ඔවුන් වැරදි තාක්ෂණය යනවා නම් ඒව හරි ගස්සලා ඔවුන්ගේ ඔලු හදලා ඉතින් නිවැරදි තාක්ෂණයෙන්ුත් ක්‍රීඩකයෙක් බිහි කරන්න පුහුණුකරුවෙක් කොච්චර කැපෙනවද කියලා මේක බලන ඕගලන්ට වැටහෙනවා ඇති. ඉතින් වික්කා.ඩොට් channel එකෙන් මේක රැඳිලා ඉන්න follow කරන්න, subscribe කරන්න. ඉදිරියටත් මේ ප්‍රශ්න අපි ස්කූල් ක්‍රිකට් එකේ තියෙන ප්‍රශ්න කතා කරන්න මේක හොඳ තෝතැන්නක් කරගන්නවා. හොඳයි සර්. දැන් මේ ලංකාවේ තියෙන මේ ක්‍රිකට් එකේ සර්ගේ තියෙන කැමැතිම රෝල් මොඩල් එකක් තියෙනවද? කියන්නේ ක්‍රිකට් කෙනෙක් ඉන්නවද මේ ක්‍රිකට් එක ඇතුළේ? මම හිතනවා මෙන්න මෙහෙම තැනකට එනවා කියන එක. මොකද ක්‍රිකට් ක්‍රීඩකෙක් කියන්නේ දැන් නෙමෙයි වර්තමානයේත් නෙමෙයි අතීතයේ හිටපු ක්‍රීඩකෙක් ගැන මම පොඩි පැහැදීමක් තියෙනවා. මොකද කැපකිරීමක් කරන්න ඕනේ. තමන් ක්‍රීඩාවට කැපකිරීමක් කරන්න ඕනේ. ඉතින් අනිත් එක විශේෂයෙන්ම සෑම දෙයකටම දක්ෂ වෙන්නත් ඕනේ. එතකොට මම ඒකෙන් තිලකරත්න දිල්ෂාන් උදාහරණයකට ගන්න පුළුවන්. මොකද එයාට පොත් හතරම කරන්න පුළුවන්. ඒ කියන්නේ බෝල් කරන්න පුළුවන්, බැට් කරන්න පුළුවන්, විකට්ස් කීප් කරන්න පුළුවන්. ඒ වගේ ෆීල්ඩින් කරන්නත් පුළුවන්. එතකොට එයා ඒ අතරේ හතරම ප්‍රගුණ කරලා තියෙනවා. එතකොට එයා මුලින්ම ශ්‍රී ලංකා කණ්ඩායමට එනකොට නම්බර් 6 7 තමයි ඒගොල්ලෝ බැට් කරලා තිබ්බේ. ඒ කියන්නේ පිටිකරුන් 5 දෙනෙක් අවුට් වුණාන් පස්සේ තමයි ගොඩක් දුරට දිල්ෂාන් බැට් කරන්න ආවේ. එතකොට එයාගේ බැටින් වල 50 විතරයි තිබ්බේ. 50 විතරයි තිබ්බේ. ඒතොර අද බලන්න පුළුවන් එයාගේ ක්‍රිකට් එකේ එයාගේ දියුණුව. එයාගේ දියුණුව කියන්නේ එයාගේ කැපකිරීම මහන්සිය මත. සෑහෙන ඉස්සරහට අවිලා තියෙනවා. එයා ඕපනර් මට්ටමටම අවිලා තියෙනවා. ඒක ශ්‍රී ලංකාවේ ඕපනර් මට්ටම. එතනින් එහා තමයි එයාගේ CA වර්ධනය වෙලා තියෙන්නේ. එයා සෑහෙන කැප කරලා තියෙනවා. එයාගේම නමින් ක්‍රිකට් ක්‍රීඩාවට අමුතු පහරක් හඳුන්වලා දෙනවා දී ස්කූප් එක කියලා. ඒකට සෑහෙන මහන්සිලා තියෙනවා. මොකද මැච් එකකදී එක ෂොට්ස් එකක් ගහන්න එයා සෑහෙන ෂොට්ස් 10000ක් 20000ක් අතර එයා ෂොට්ස් ගහලා තමයි එයා දී ස්කූප් එක ගහන්නේ. ඉතින් මට සෑහෙන විදියට කියන්න පුළුවන් දිල්ෂාන් මාර කැපකිරීමක් කළා දිනාගේ බැටින් වල ඉස්සරහට එන්න. ඒතකොට මම ආසයි අන්න එහෙම කැපකිරීමක් කරන පුද්ගලයෙකුට. මොකද එයා නම්බර 6 බැට් කරපු එක්කෙනෙක්. ඇවිල්ලා ඕපනර් බැට් කරනවා. එතකොට එයාගේ 50 විතරයි තිබ්බේ. CA මට්ටමට ඇවිල්ලා තියෙනවා. ඒ වගේම තමයි එයාගේ ෆීල්ඩින් පැත්ත. ෆීල්ඩින් පැත්තදිත් එයා සෑහෙන උපරිම. ක්‍රීඩාවට සෑහෙන උපරිම සාධාරණයක් කරනවා. මොකද එයාගේ උපරිම දේ. එයා ලකුණු එදා දවසේ ලකුණු සෙල්ලම් කළේ නැත්තම් ලකුණු ගැහුවේ නැත්තම් එයා කරන දේ එයාගේ ෆීල්ඩින් පැත්තේ හොඳ කැච් එකක් අල්ලලා දෙනවා. හොඳ රන් අවුට් එකක් අල්ලලා දෙනවා. එතකොට ඒ හොඳ කැච් එකයි හොඳ රන් අවුට් එකයි විතරක් නෙමෙයි එයාගේ අඳ හතරේ ඒවා ලකුණු දෙකක් තියෙන ඒවා එක ලකුණක් බවට පරිවර්තනය කරන එකක් නැති ඒවට එකක් තියෙන ඒවා එකක් නැතිවට බවට පරිවර්තනය කරනවා. ඒ වගේ තමයි එයා හොඳට ෆීල්ඩින් පැත්ත හසුරගෙන තියෙනවා. ඒ වගේම තමයි එයා හොඳ පාර්ට් ටයිම් බෝලර් කෙනෙක්. ඒ කියන්නේ බෝලින් පැත්තත් හොඳට කරලා එයා මැච් එකට විකට් එකක් දෙකක් අරන් දෙන පුද්ගලෙක්. ඒ වගේම තමයි එයා විකට්ස් කීපර් කෙනෙක්. විකට් කීපිනු පැත්තත් කරනවා. ඒ කියන්නේ මම කිව්වේ හතර පැත්තම එයා හොඳට බැලන්ස් කරගෙන තියෙනවා. ඉතින් එයා විශේෂයෙන්ම ඒ වගේ ක්‍රීඩකයෙකු තමයි ටීම් එකක් ඇතුළේ ඉන්න ඕනේ. ඉතින් මම මෑත කාලේ දැක්ක හොඳ වටිනාම චරිතයක් තමයි දිල්ෂාන්. මොකද එයාගේ කැපවීම මත තමයි ගොඩක් එයා ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. සෑහෙන මට්ටමකට ඉස්සරහට ඇවිල්ලා මොකද අර වගේ තැනක ඉඳන් මේ වගේ ගොඩක් ඕපනර් මට්ටමකට ඇවිල්ලා තමන් ක්‍රිකට් එකේ ගොඩක් දියුණුවක් අරගෙන තියෙනවා. එයාගේ කැපවීම මත එයා සෑහෙන තැනකට එයාගේ ක්‍රිකට් එක ඉස්සරහට අරගෙන යන තියෙනවා. අන්න ඒ වගේ ක්‍රීඩකයෝ තමයි මම දකින්නේ පාසල් මට්ටමටත් අපිට ඕනේ. ඔය වගේ ක්‍රීඩකයෝ පාසල් මට්ටමටත් හිටියොත් තරගයක් වෙනස් කරන්න පුළුවන්. සෑහෙන මැච් එකක තරගයක් වෙනස් කරන්න පුළුවන්. ඉන්න මම හිතනවා මගේ දැන් දකින රෝල්ස් වල දැන් දකින ප්ලේයර්ස් ලගෙන් මම හිතනවා මට ආසම චරිතයක් තමයි තිලකරත්න දිල්ෂාන්.
හොඳයි මම සර්ගෙන් අහන්න කැමති මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. දැන් ඔබ පුහුණුකරු භූමිකාව තුළ ඔබ මේ ක්‍රිකට් වලට දක්වන ආදරය කැමැත්ත තුළ ඔබ මේ රස්සාව තුළ ඔබ තෘප්තිමත්ද? එහෙම කියන්න පුළුවන්. ඒකේ ප්‍රධානම දේ තමයි අපිට අර සෑම දෙයකම වගේ ආත්ම තෘප්තිය තියෙන. කියන්නේ මට මම විඳිනවා මේ දේ. ක්‍රිකට් ක්‍රීඩා කියන්නේ මම විඳින දෙයක්. ඒක හින්දා මට තෘප්තිමත් භාවය එතනින් තියෙනවා. හැබැයි අපිට අනිත් පැත්තේ කිසිම තෘප්තියක් නැහැ. මොකද අපේ ක්‍රිකට් කෝචින් වල අපිට කිසි දවසක අපිට ඉන්ෂුරන්ස් එකක් නැහැ. එතකොට අපිට මොකක් හරි වෙලා ඉන්ජරියක් හරි අපිට බෝලයක් හරි අපි ප්‍රැක්ටිස් කරන වෙලාවක අපිට වැදුනොත් එහෙම අපිට කිසිම ඉන්ජරියක් අපිට කිසිම තැනකින් අපිට මුදලක් ලැබෙන්නේ නැහැ. ඉතින් මේකෙදි එතකොට අපිට කිසිම රක්ෂණ ආවරණයක් නැහැ. ඒ වගේම තමයි අපිට පුළුවන් කාලයක් ඒ කියන්නේ අත මේ කකුල් අතපය හතර පාංගු තියෙනකම් විතරයි මේ ක්‍රීඩාව කරන්න පුළුවන්. මොකද එතනින් එහාට අපිට පෙන්ෂන් එකක් කියන දෙයක් නැහැ. එතකොට ඒක මත තමයි චුට්ටක් අපිට කලකිරීමක් තියෙන්නේ. මොකද කිසිම බලධාරියෙක් තාම මේ වෙනතුරු අපිට ඒ වගේ දෙයක් ලැබිලා නැහැ. මොකද අපිට අද මෙතනින් යන්න වුණොත් හෙට වෙන තැනකට තමයි යන්න වෙන්නේ. එහෙනම් ඒ කියන්නේ මේ ක්‍රීඩාවේ අපිට අර අතමය හතර වාරු නැතුනහම කිසිම දෙයක් අපිට කරගන්න වෙන්නේ නැහැ. ඇත්තට අපි නිකන් හිතන්නකෝ මේ වෙලාවේදී අපිට අපි ප්‍රැක්ටිස් කරනකොට අපි ඇක්සිඩන්ට් එකක් වෙලා කකුලක් කැල්ල එක තැනට හින් වෙලා ඉන්නවා කියලා. ඒතකොට ඉතින් අපිට කොහෙන්වත් හම්බෙන්නේ නැහැ. ETF PTF මොකක්වත් හම්බෙන්නේ නැහැ. අපිට අපි ගැනම බලා ගන්න වෙනවා. අන්න ඒ දේ තමයි තියෙන්නේ. ඒක කවුරුන් ඉස්සි බලධාරීන් තාම අපිට කිසිම දෙයක් මේ උදව්වක් හම්බෙලා නැහැ. එතන කිසිම දෙයකින් උදව්වක් හම්බෙලා නැහැ. මොකද අපිට අපි ඇවිල්ලා දැන් මාසයක් දෙකක් අපි ඉස්කෝලේම ප්‍රැක්ටිස් ආවේ නැත්නම් සමහරවිට අපි ඉස්කෝලෙන් අහක් කරන්න පුළුවන්. මොකද ඉස්කෝලේට අපිට බලා ගන්න පුළුවන් කාලයක් තියෙනවා. මොකද ඉස්කෝලෙන් මුදලක් අපිට දීලා ඉස්කෝලෙන් අපිට බලා ගන්න පුළුවන් කාලයක් තියෙනවා. එතනින් එහාට ඒගොල්ලන්ගේ ක්‍රිකට් එකත් ඒගොල්ලන් ඉස්සරහට අරගන්න ඕනේ. තව පුහුණු කරුවෙක් එතන දාලා ඒගොල්ලන්ගේ ක්‍රීඩාව ඉස්සරහට ගෙන යනවා. නිසි බලධාරීන් පොඩ්ඩක් ඇවිල්ලා ඒකටත් පොඩ්ඩක් සපෝට් එකක් දීලා බලන්න පොඩ්ඩක් කියන්නේ අර ක්‍රිකට් ක්‍රීඩාවේ හොඳ ප්ලේයර් කෙනෙක් ඉස්සරහට එනකොට ඒක පිටිපස්සේ ඉන්නවා පුහුණු කරුවෝ. මේ පුහුණු කරුවොත් කවුරු හරි කෙනෙක් බලා ගන්න ඉන්නවනම් තව මේට වැඩිය හොඳ ප්ලේයර් කෙනෙක් ඉස්සරහට යනවා. මොකද හොඳ පුහුණු කරුවෝ සමහර විට ඔය ආර්ථික ප්‍රශ්න මත හොඳ පුහුණු කරුවොත් තමන්ගේ වෘත්තිය අතහැරලා යන මට්ටමක් තියෙනවා. එතකොට ශ්‍රී ලංකාවේ තව සම්පත් බිහි වෙන තියෙන අවස්ථා අඩු වෙනවා. ඒ හින්දා හොඳ පුහුණු කරුවන්ටත් මම හිතනවා රජයෙන් හරි කොහෙන් හරි ක්‍රීඩා අමාත්‍යාංශයෙන් හරි රජයකින් හරි පඩියක් දීලා ඒගොල්ලන්ව බලා ගන්න පුළුවන් වුණොත් මීට වැඩිය ලොකු තව හොඳ ප්ලේයර්ස්ලා අපිට ශ්‍රී ලංකා කණ්ඩායමට ජාතික කණ්ඩායමට අපිට දායක කරන්න පුළුවන් වෙයි කියලා. දැන් ක්‍රිකට් ගහන හැමෝටම ස්කූල් එකේ ක්‍රිකට් ගහන හැමෝටම ජාතික කණ්ඩායමට යන්න බෑනේ. එතකොට මේක ඇවිල්ලා ඉදිරියට ඇවිල්ලා මේකේ පුහුණුකරුවෙක් වෙන කෙනෙකුට විනිසුරුවරයෙක් වෙනකොට එහෙමත් නැත්නම් ක්‍රීඩා උපදේශක ක්‍රිකට් උපදේශකයෙක් වෙනකොට ඒ වගේ පැතිකඩක් තියෙනවනේ. ඉතින් මම කැමතියි දැන් මේක ඇකඩමික් පැත්ත යනවා නම් මොනවද තියෙන ඒ කෝසස් මොනවද? එතකොට ඒව ගැන ආසාවෙන් ඉන්න දරුවෙක්ට පුළුවන් ඒ කියන කෝසස් ෆලෝ කරලා ඒ පැත්තනුත් වැඩි දියුණු වෙන්න. ඉතින් මම කැමතියි කෝච්ගෙන් ඒ සම්බන්ධවත් තොරතුරු ටිකක් දැනගන්න. මේක විශේෂයෙන්ම කියන්න ඕනේ අපි ක්‍රිකට් ක්‍රීඩකයෙක්. ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියනහම ක්‍රිකට් සෙල්ලම් කරනකොට අපි ජාතික තලයටම කියන්නේ අපි ජාතික කණේම සෙල්ලම් කරනවා 11 දෙනාට. ඉතින් එතකොට පෙලක් කට්ටිය හිතනවා ඇයි සෙල්ලම් කරන්නේ මෙහෙමයි කියන එක. විශේෂයෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වුණාම ඒගොල්ලන්ට අපි වෙනමම එක්සර්සයිසස් කරනවා. ඉතින් ඒගොල්ලන් එතකොට නිරෝගිමත් පුද්ගලෙක් රටට අපිට දායක කරන්න පුළුවන් නිරෝගිමත් පුද්ගලෙක්. ඒ කියන්නේ නිරෝගිමත් දරුවෙක් අපිට රටට දායකත්වය කරන්න පුළුවන්. එතකොට ඇත්තම කතාව ක්‍රිකට් සෙල්ලම් කරනකොට අපි සාමූහික ක්‍රීඩාවක් මේක. සාමූහික ක්‍රීඩාවක් වුණාම ගොඩක් ළමයි එක්ක මේක එකතු වෙලා තමයි සෙල්ලම් කරන්නේ. එතකොට මේ ළමයි එකමුතුභාවයෙන් සෙල්ලම් කරන්න පුළුවන් මට්ටමක හැදෙනවා. එතකොට වෙන වැරදි දේවල් වලට පෙලක් කුඩා දරුවෝ දැන් මත්ද්‍රව්‍ය වලට යොමු වෙලා තියෙනවා. ඉතින් මත්ද්‍රව්‍ය වලට යොමු වෙනවා නැතුව එතෙන්ට ඇවිල්ලා ක්‍රීඩාව කරන ළමයි කොයි වෙලේකවත් මත්ද්‍රව්‍ය වලට යොමු වෙන්නේ නැහැ. හින්දා ක්‍රිකට් ක්‍රීඩා කළ ජාතික කණ්ඩායමකට වගේම මේ වගේ පැතිකඩවලුත් තියෙනවා. දෙමව්පියෝ පෙලක් වෙලාවට හිතනවා ඇත්තටම අපිට ගොඩක් ගැටලුවක් තියෙනවා. දෙමව්පියෝ ගොඩක් වෙලාවට හිතන්නේ අධ්‍යාපනයේ මට්ටමින්ම තමයි ඉස්සරහට යන්න ඕනේ කියන එක. හැබැයි මම මේ කියන කාරණා ටික ගොඩක් වැදගත් වෙනවා.
දෙමාපියන්ටත් වැදගත් වෙනවා මේක බලන් ඉන්න හැම කෙනෙකුටම වැදගත් වෙනවා මොකද ක්‍රිකට් ක්‍රීඩාව කරනකොට අර කිව්වා වගේම ළමයෙක් රටට හොඳට වැඩදායි නිරෝගිමත් පුද්ගලයෙක් පිහි වෙනවා. දැන් බලන්න ගොඩක් ගත්තාම පොඩි ළමයි කිසිම ළමයෙකුට අඩි 10ක් ඇවිදගෙන යන්න බෑ. ඇයි හතිය. මේ කන කෑම. එතකොට ළමයිට දැන් ෆෝන් එක තියෙන්නේ නැති. ඒ ළමයි ෆෝන් වලින් එක එක ගේම්ස් ගහනවා වෙන දේවල් කරනවා. ඉතින් දැන් ඒ ළමයිට අර ඇවිද ගන්නවත් බෑ. ශරීර සුවතා මට්ටමින් ඉස්සරහක නෙමෙයි ඉන්නේ. ඒ හින්දා සෙල්ලම් කරාම අපිට එක්සර්සයිසස් කරනවා අපි එතකොට හැම වෙලේම දුවලා පැනලා ඉන්නේ අවුවේ ඉන්නේ ඉඳ දරා ගැනීම ශක්තියක් තියෙනවා. ඉතින් එතකොට හතිය කියන එක ළමයිට එන්නේ නැහැ. හරි. ඒ වගේම තමයි දැන් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මම මේක පොඩ්ඩක් කිව්වේ දෙමව්පියන්ට දැනුවත් වෙන්න. ක්‍රිකට් කළාම මෙහෙම වෙනවයි කියන එක. එතකොට පෙලක් කට්ටිය හිතනවා දැන් ක්‍රිකට් කළාම සෙල්ලම් කළාම ඉස්සරහට යනවා. හැබැයි මේකේ ගොඩක් පැතිකඩවල් තියෙනවා. එතකොට මම වගේම පුහුණු කරුවෙක් වෙන්න පුළුවන්. ඒක වගේම තමයි ක්‍රිකට් විනිසුරු කරුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ක්‍රිකට් ලකුණු සටහන් කරුවෙක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි කියුරේටර් ජොබ් එක. කියුරේටර් කියන්නේ ක්‍රීඩා පිටි සම්බන්ධව ජොබ් එක කරගෙන යන්න පුළුවන්. ඉතින් මේ වගේ විශාල පැතිකඩවල වලින් ක්‍රිකට් වලින් යන්න පුළුවන් ඉස්සරහට. ඒතර අපි ක්‍රිකට් ක්‍රීඩාව ක්‍රිකට් සෙල්ලම් කරනකොට බලන්න ඕනේ ක්‍රිකට් සෙල්ලම් කළාම ජාතික කරන්න නෑ. ඔයගොල්ලන්ගේ බලන්න ඔයගොල්ලන්ගේ කවුරු හරි ළමයෙක් හරි අයියා කෙනෙක් හරි අක්කා කෙනෙක් හරි ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා නම් ඒ ළමයි කැම්පස් එකට යනකොට එක ලකුණක් හරි දෙකක් හරි අඩු වුණොත් ක්‍රිකට් සෙල්ලම් කරලා තියෙනවා ඒ සර්ටිෆිකේට් එකට කැම්පස් එකට ගිහිල්ලා සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේ තමයි ක්‍රීඩා සමාජ තියෙනවා. එතකොට ක්‍රිකට් සෙල්ලම් කරලා යාට ක්‍රීඩා සමාජ වලට සෙල්ලම් කරන්න පුළුවන්. හොඳ ක්‍රීඩා සමාජික සෙල්ලම් කළොත් හොඳ මට්ටමකට එන්න පුළුවන්. එතකොට ඒකෙත් පැතිකඩවල් ගොඩාක් තියෙනවා. ක්‍රීඩා සමාජවලත් අපි ඉස්සෙල්ලාම ඩිවිෂන් 3 මට්ටම තියෙනවා, ඩිවිෂන් 2 මට්ටම තියෙනවා. එතකොට සරා පැනල් එක තියෙනවා. එතකොට ප්‍රීමියර් 2 තියෙනවා, ප්‍රීමියර් 1 තියෙනවා. ප්‍රීමියර් 1 කියන ප්‍රස් ක්ලාස් එක තියෙනවා. ඒ වගේ ඉස්සරහට ක්‍රිකට් එක ගහගෙන යන්න පුළුවන්. ඒක ඩොමෙස්ටික් ක්‍රිකට් එකක් අපි ඉස්සරහට ගහුවාන් පස්සේ වෙන රටකට ගිහිල්ලා ඔයගොල්ලන්ට සෙල්ලම් කරන්න පුළුවන්. දැන් මොකද අපේ රටේ ගොඩක් සම්පත් ඕස්ට්‍රේලියාවේ ඉංග්ලන්ඩ් වල ගිහිල්ලා සෙල්ලම් කරනවා. එතකොට එතන ඔයගොල්ලන්ට ආර්ථික මට්ටමක් හදාගෙන යන්න පුළුවන්. ඉතින් එතකොට ඒ වගේම තමයි අපේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඔයගොල්ලන්ගේ ගොඩක් අඩ ඒ කියන්නේ අපි කියමු බැංකුවක වැඩ කරන එක්කෙනෙක් කියලා. ඒතර බැංකුවෙත් එතන සෙල්ලම් කරන්න පුළුවන්. මොකද ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ කොයි වෙලේකවත් අපත යන දෙයක් නෙමෙයි. බැංකුවේ සෙල්ලම් කරනවා කියන්නේ රාජ්‍ය සේවා. එතනත් සෙල්ලම් කරන්න පුළුවන්. බැංකුවේ සෙල්ලම් කරනවා වෙනම. නැත්තම් අපිට තියෙනවා මර්කන්ටයිල් ක්‍රිකට් එක. වෙළඳ සේවා කියලා ක්‍රිකට් එක. එතන ක්‍රිකට් ගහන්න පුළුවන්. ඉතින් මෙතන ඔයගොල්ලන් යන ඕනම ජොබ් එකක ඔයගොල්ලන්ට ක්‍රිකට් එක සෙල්ලම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි ක්‍රිකට් විනිසුරු කරුවෙක්. විනිසුරු කරුවන්ගේ තියෙනවා පුහුණු එක්සෑම් තියෙනවා, විභාග තියෙනවා. ඒ විභාග කරලා ගොඩක් ඉස්සරහට දැන් අද තත්ත්වයේ තියෙන කුමාර ධර්මසේන හොඳ තැනක ඉන්නේ. ඒ වගේම හොඳ තැනකට ඉස්සරහට එන්න පුළුවන් විනිසුරු කරුවෙක් වෙලා. ඒ කියන්නේ ලෙවල් 5 මට්ටමින් සිට ලෙවල් 1 දක්වා කරලා එක්සෑම් කරගෙන ඉස්සරහට බලන්න. ඒ වගේම තමයි ලකුණු සටහන් කරුවෙක්. හොඳ ලකුණු සටහන් කරුවෙක් වුණාමත් එතනත් ඔයගොල්ලන්ට ආර්ථික මට්ටමක් හදාගෙන යන්න පුළුවන්. ඒ වගේම තමයි ක්‍රීඩා පිටි සකසන්නේ. ක්‍රීඩා පිටි සකසන්නේ වුණායින් පස්සෙත් එතන රස්සාව කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හින්දා ක්‍රිකට් ක්‍රීඩාව කළා කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමටම යන්න ඕනේ නැහැ. අමතර අවස්ථාවන් තියෙන ගොඩක් ඉස්සරහට පැහැදිලිලා විහිදිලා තියෙනවා. ඒකෙන්ද අපි වගේම මේ වගේ ජොබ් එකක් කරලා ඉස්සරහට යන්නත් පුළුවන්. ඉතින් තමන් ආස පැත්තට ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් දෙමාපියන් මම විශේෂයෙන්ම ඉල්ලන්න තියෙන දෙයක් තමයි ක්‍රිකට් හරියට කළොත් හැබැයි බාගෙට කරන එක නෙමෙයි හරියට ක්‍රිකට් තමන්ගේ පුතා හරි දුව හරි සෙල්ලම් කළොත් ක්‍රිකට් වලින් අනාගතයක් තියෙනවා. ඒක අනිවාර්යෙන් විශේෂයෙන්ම 100ක් සුව ක්‍රිකට් වලින් අනාගතයක් තියෙනවා. ඒක විශේෂයෙන්ම කියන්න ඕනේ දෙයක්. මොකද පෙලක් දෙමව්පියෝ හිතන්නේ අධ්‍යාපනයට විතරයි ඒ දරුවව යොමු කරන්න කියලා. හැබැයි මේ ක්‍රිකට් ක්‍රීඩාව සෙල්ලම් කළොත් අර වගේ පැතිකඩවල සෑහෙන ප්‍රමාණයක් ගන්න පුළුවන්. ඒක පුළුල් පරාසයකට කතා කරන්න පුළුවන් දෙයක්. ඉතින් මම ඔයගොල්ලන්ට කෙටියෙන් කිව්වේ ඒක. ඉතින් ගොඩක් ක්‍රිකට් වලින් ඉස්සරහට යන්න පුළුවන් තැන් තියෙනවා. ගොඩක් ඉස්සරහට ගිහිල්ලා ඉන්න ප්ලේයර්ස්ලා ඉන්නවා. ඒ හින්දා අර හැම දෙයකදීම ක්‍රිකට් වලදී හැම තැනකදීම ක්‍රිකට් උපයෝගී වෙනවා. ඒ හින්දා ක්‍රිකට් සෙල්ලම් කළා කියන්නේ අර වගේම ශරීර සෞඛ්‍යයටත් හොඳයි. ක්‍රිකට් බේස් විත් වික්කඩොට් මං හිතන්නේ ඔබට පැහැදිලි ඇති මේ ක්‍රිකට් එකට අපි ක්‍රිකට් ගැන කතා කරන හින්දාම ක්‍රිකට් වලට ආදරේ හින්දාම මේ ක්‍රිකට් වලින් යන්න පුළුවන් පැතිකඩක් දැන් ඔබට පැහැදිලි ඇති මේ වැඩසටහන අවසන් වෙනකම් බැලුවා නම්. ඉතින් කොයි වෙලාවකවත් ක්‍රීඩාව නවත්තන්න එපා. මේ ක්‍රීඩාව දිගටම කරගෙන යන්න. ඔබේ සර් කිව්වා වගේ ඔබේ ශරීර සෞඛ්‍යයට හොඳයි, ඔබේ මනසට හොඳයි. ඉතින් මේ වගේ අපි වැඩසටහන් දිගටම කරමු. ඉතින් මතක් කරන්නට ඕනේ ජනාධිපති විද්‍යාලය මේ වගේ තැනකට එන්න විදුහල්පතිතුමා ඇතුළු
ඒ වගේම ක්‍රිකට් බාර ආචාර්ය මණ්ඩලය, ඒ වගේම දෙමාපියන්, ඒ හැම දෙනෙක් මම මේ වෙලාවේ මතක් කරනවා. ඉතින් ඒක හැමෝටම මේ ස්තුති පුද කරනවා. ඒ වගේම මම කැමති අවසාන වශයෙන් සර්ගෙන උත්හාහන්න ඉස්කෝලෙන් මේ ලැබෙන සහාය ගැන කොහොමද ඔබට කියන්න තියෙන්නේ? පාට මේකෙදි කතා කරන්න ඕන විශේෂයෙන්ම ඉස්කෝලෙන් ලැබෙන සහාය. පාසලෙන් අපිට ගොඩක් සහායක් ලැබෙනවා. මොකද අපිට ඇත්තටම කතාව අපේ විදුහල්පතිතුමාගෙන් හැම දෙයකටම ඔබදී මේක හොඳයි මේක කරන්න කියන තැන ඉන්නවා. මොකද මම ගොඩක්ම අපහසුතාවයට ලක් වුණා. ඕගොල්ලන්ට මතක ඇති කොරෝනා කාලේ. අන්න තෙල් නැති අර්බුද කාලේද ගොඩක් අපහසුතාවයටපත් වුණා. හැබැයි අපේ විදුහල්පතිතුමා කොරෝනා කාලේදී ළමෙක් හරි දෙන්නෙක් හරි ගෙනල්ලා ප්‍රැක්ටිස් කරනකොට වෙන තැනක ප්‍රැක්ටිස් කරන්න නැති අවස්ථාවක මෙතෙන්දී අපිට ගෙනල්ලා ළමයි එක්කෙනෙක් දෙන්නෙක් හරි ප්‍රැක්ටිස් කළා කරන්නකොදී පරිස්සමෙන් වැඩේ කරන්න හරියට කියලා මට ගොඩක් අවස්ථා වරන් දුන්නා. මේ වචන ටික ගොඩක් ඇති අපිට මෙහෙම ඉස්සරහට ක්‍රිකට් එක අරගෙන යන්න. ඒතර සෑහෙන හයියක් වෙලා තියෙන හැම විදිහෙම වචනෙන් හරි ඒක මතක් කරන්න ඕනේ. ඒතර අපේ විදුහල්පතිතුමා මට ක්‍රිකට් වල අපි ඩිවිෂන් 1 එකට ගේන්න ගොඩක් උපයෝගී මේ උපකාරී වෙලා තියෙනවා. ඒ වගේම ක්‍රිකට් භාර ආචාර්යවරයා, එතකොට ක්‍රීඩා භාර ආචාර්යවරිය මේ ඔක්කොම මතක් කරන්න ඕනේ. අපේ ක්‍රිකට් එක ගොඩක් ඉස්සරහට එන්න මේ තැනට එන්න. මොකද ඩිවිෂන් 3 මට්ටමකින් ඩිවිෂන් 1 මට්ටමකට ගේන්න ගොඩක් ඒ කට්ටිය මට උදව් කරලා තියෙනවා. වචනයකින් හරි උදව් කරපු කට්ටියට ගොඩක් ස්තුතියි, ගොඩක් පිං. මේ වගේ පොඩි දරු ඉස්කෝලේක ඕගොල්ලන්ට දකින්න ඇති මේ ක්‍රීඩා පිටියේ කොහොමද අපි පුහුණු වීම කරන්න කියන එක. මොකද මේ ක්‍රීඩා නෙට්ස් 3ක් විතරක් තියලා තමයි අපි පුහුණු වීම ලබන්නේ. ඉතින් අපිට පුළුවන් නම් අදාළ බලධාරීන් කියන්නේ මේ ඔයගොල්ලන් දකින්නවනේ මේ වීඩියෝ එක හරි මේ නෙට්ස් වලට දැල් ටිකක් හරි අපිට ලබලා දීලා දරුවන්ට තව උපකරණ ටිකක් හරි ලබලා දෙන්න මේ ක්‍රීඩාව තව ඉස්සරහට ගෙනියන්න ශක්තිමත් වෙනවා නම් ශක්තියක් දෙනවා නම් ගොඩක් වටිනවා කියන එක මට කියන්න දෙනවා. විශේෂයෙන්ම ස්තුති කරන්න ජනාධිපති විද්‍යාලයේ විදුහල්පතිතුමාට, ක්‍රීඩා භාර ආචාර්යවරියට, ක්‍රිකට් භාර ආචාර්යතුමාට මම විශේෂයෙන් ස්තුති කරනවා. මේ ක්‍රිකට් එක මේ තැනකට ගෙන ඒමට ගොඩක් උදව් කළාට. ක්‍රිකට් බේස් විත් වික්කඩොට් වැඩසටහන. මේක තමයි මගේ පළමු වැඩසටහන. ඉතින් ක්‍රිකට් හා සම්බන්ධ උදවියත් එක්ක කතා කරන්න. ඒ කියන්නේ මේ තිරේ පිටුපස චරිතත් එක්ක කතා කරන්න තමයි මේ වැඩසටහන මම නිර්මාණය කරේ. ඉතින් පුහුණුකරුවෙක්, පාසල් මට්ටමේ හෝ ප්‍රධාන මට්ටමේ විනිසුරුවරයෙක්, තනතිරු සකසන්නෙක්, ලකුණු සටහන් කරන්නෙක්, ක්‍රීඩා පිළිබඳ ශරීරතා ඉන්න උපදේශකවරයෙක්, ඒ ඕන ඒ හැම කෙනෙක් එක්කම අපි කතා කරන්න මේ වැඩසටහන දිගටම කරගෙන යනවා. ඉතින් ඔබලාගේ පාසලේ හෝ ක්‍රිකට් වල හරි ගැටලුවක් තියෙනවා නම් මම එන්නම් ඔබේ ළඟට ඇවිල්ලා ඔබේ ක්‍රිකට් වල තියෙන ප්‍රශ්න කතා කරන්න. ඉතින් අවස්ථාව ලබා දීම එක සම්බන්ධව ප්‍රදීප් නිශාන්ත සර්ට ගොඩක් ස්තුතියි. මොකද මේ වෙලාවෙත් පුහුණු වීම අතරතුර තමයි මේ කාලය කැප කරගෙන මිඩංගු කරගෙන මාත් එක්ක මේ එකතුනේ. ඉතින් ඔබේ කැපකිරීමට අනිවාර්යෙන් ඔබට යහපතක්ම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාත් සර්ගෙන් ගුරුහරුකම් ගන්න ක්‍රීඩකෙක්. ඉතින් එහෙනම් අපිත් එක්ක දිගටම රැඳිලා ඉන්න මේ වගේ වැඩසටහන් බලන්න. එහෙනම් සුබ දවසක්. ආයිබෝවන්.